ග්‍රහයන් තරු ඔබට ඉහළින් මෙන්ම ඔබ තුළම ඇත. ජ්‍යොතිෂය ඔබේ ආත්මයේ කැඩපතයි. ඔබ සවන් දෙන විට විශ්වය කතා කරයි. ආයිබෝවන්. සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා. 2026 සිංහල අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කෙසේ බලපාවිද අපි සලකා බලමු. හැමදාම කියනවා වගේ මුලින්ම සඳහන් කළ යුතුයි මේ සියල්ලක්ම ඔබගේ ඇතුළාන්තයේ පවතින කර්ම බීජයන්ගේ ප්‍රතිඵල පමණයි. ඒ අනුව ඔබට අවදීන් සිටීම මත මේ සියලු දේවල් වෙනස් කරගත හැකි වෙන්න පුළුවන්. බාහිරේ අපිට ආකර්ෂණය වන්නේ ඔබගේ ඇතුළාන්තයේ සූරතාවය අනුව. එනුව බාහිරෙන් අපි මේ දකින්නේ විශ්වය, ඔබගේ ඇතුළාන්තයේ තිබෙන විශ්වයම තමයි ඔබගේ ඇතුළාන්තයේ ප්‍රතිබිම්බයක් තමයි විශ්වය කියලා කියන්නේ. ඒ අනුව මේ දේ හරියට අවබෝධ කරගෙන ඔබ කාලගුණය බලලා වැස්ස දවසට කුඩයක් අරගෙන යනවා වගේ මේ ජ්‍යොතිෂ උපදේශනය සුබවාදී ලෙස ඔබගේ ජීවිතයට ළඟා කරගන්න. ඔබට නිවැරදි පලාපල කතනයක් ළඟා කර ගැනීමට අවශ්‍ය නම් චන්ද්‍ර ලග්නය අනුවත් මෙය සලකා බැලිය යුතුයි. ඉතාමත්ම පහසුයි. චන්ද්‍ර ලග්නය හොයාගන්න ආකාරය මම දෙවෙනියට සඳහන් කර තිබෙනවා. චන්ද්‍ර ලග්නය සොයාගන්න ආකාරය බලා චන්ද්‍ර ලග්නය අනුවත් ඔබගේ ලග්නය පරීක්ෂා කරගන්න. චන්ද්‍ර ලග්නය අනුවත් ලග්නය අනුවත් මේ ගෝචර ගමන ඔබ පරීක්ෂා කර ගැනීම තුළ ඔබට නිවැරදි පලාපල කතනයක් ළඟා කරගත හැකි වේවි. ඒ වගේම මාව සම්බන්ධ කර ගැනීමට හැකි පහත දුරකථන අංකය හරහා පහත WhatsApp අංකය හරහා එඩ්මන්ටන් වල සිටින කෙනෙකුට, ඇල්බර්ටා වල ඉන්න කෙනෙකුට මාව මාගේ කාර්යාලයේදී සම්බන්ධ වීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දී වෙලාවක් වෙන් කරගන්න. මාගේ ජ්‍යොතිෂ කාර්යාලය දැනට කැනඩාවේ එඩ්මන්ටන් ප්‍රදේශයේ විවෘතව පවතිනවා. ඒ වගේම සඳහන් කළ යුතුයි මේ පලාපල කතනයේදී විශේෂයෙන්ම මම දෙවිනියට කොටසක් කරනවා. එයින් අදහස් කරන්නේ කාලින් කාලයට ග්‍රහයන්ගේ වෙනස් වීම මත මේ අවුරුද්ද ඔබට කෙසේ බලපාවිද කියන එක ගැන. මාගේ අවුරුදු පලාපල කතන මීට කලින් බලලා තිබෙන අයට මේ ගැන අලුතින් කියන්න ඕන දෙයක් නැහැ. YouTube channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් ඔහුට මෙය ආධුනික දෙයක් වෙන්න පුළුවන්. ඉතින් පොදු පලාපල කතනයක් මුළු අවුරුද්දටම අපිට කියන්න බෑ කොහොමටත්. එහෙම පලාපල කතනයක් කියන්න එක ක්‍රමයක් තියෙනවා. වර්ෂඵල කේන්දරයක් හැටියට ඔබගේ උපන්දිනයේ වේලාව අනුව සකස් කරගන්නා වූ වර්ෂඵල කේන්දරයට අපිට අවුරුද්දටම පලාපලයක් කියන්න පුළුවන්. ඒ අරෙන්න මේ සිංහල අලුත් අවුරුද්ද වුණත් ඒ ජ්‍යොතිෂානුකූලව යම් කිසි වැදගත්කමක් තිබ්බත් මුළු අවුරුද්දටම අපිට පලාපලයක් කියන්න මේ සිංහල අලුත් අවුරුද්දෙන් කිසිම ක්‍රමයක් නැහැ. මෙයින් අපි යම් කිසි ආරම්භක සන්ධිස්ථානයක් සනිටුවන් වන එනම් සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමත් සමග විශ්ව කේන්ද්‍රයේ පළමු රාශියට පැමිණීමත් සමග යම් කිසි අලුත් ආරම්භයක් පටන් ගන්නවා. ඒ අනුව අපි චාරිත්‍රානුකූලව මේට සූදානම් වෙනවා. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ මේ ගෝචරය කාලෙන් කාලෙට ඔබට කෙසේ බලපාවිද යන්න තේරුම් ගැනීම තමයි වැදගත් වන්නේ. එය මා දෙවනුවට කර තිබෙනවා. පොදුවේ මුළු වසරටම පලාපලයක් කිව හැක්කේ මුළු වසර පුරාම පවතින ග්‍රහයන් කීප දෙනෙක් ගැන සලකා පමණයි. ඒ ගැනද පොදු අර්ථකථනයක් ඔබට කර තිබෙනවා මුලින්. අපි දැන් සලකා බලමු එකිනෙක ලග්නවලට මෙම සිංහල අලුත් අවුරුද්ද කෙසේ බලපාවිද කියලා. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා. චන්ද්‍ර ලග්නේ හොයාගන්නේ දැන් අපි හිතමු ඔබ මේෂ ලග්නේ කෙනෙක් කියලා. මේෂ ලග්නේ කෙනෙක් නම් මේෂ කියලා ඔබගේ කේන්ද්‍රය දාලා තියෙන්නේ ඔබගේ ලග්නේ ඔබ කොහොමදත් දන්නවා. එතකොට මේෂ ලග්නේ කෙනෙක්ගේ චන්ද්‍රයා ඉන්නවා කියන්නේ තුන්වෙනි කොටුවේ. එතකොට එයා ගණන් කරන්න ඕනේ වම් අත පැත්තට පළවෙනි කොටුව එක හැටියට අරගෙන 1 2 3 කියලා. එතකොට මිථුන රාශියේ තමයි චන්ද්‍රයා ඉන්නේ. එතකොට චන්ද්‍ර ලග්නේ මිථුන වෙනවා. දැන් මේෂ ලග්නේ කෙනෙක්ගේ 10 වෙනි කොටුවේ චන්ද්‍රයා ඉන්නවනම් මකර රාශිය එහෙම නැත්නම් මකර ලග්නේ චන්ද්‍ර ලග්නේ බවට පත් වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් වෙනත් ලග්නෙන් ඉපදුනා නම් කොහොමද අපි ඒක තේරුම් ගන්නේ? දැන් මේ මෙතන මම සඳහන් කරලා තියෙනවා මේ රාශි වලල්ලේ පිළිවෙල.
ඒක වම් අතර තමයි තමන් ගණන් කරගෙන යන්න ඕනේ. යම්කිසි කෙනෙක් වෘශ්චික ලග්නයේ නම් ඔහුගේ චන්ද්‍රයා ඉන්නේ 10 වන කොටුවේ නම් 1 2 3 4 5 6 7 8 9 10 සිංහ තමයි චන්ද්‍ර ලග්නයේ බවට පත් වෙන්නේ. ඒ වගේම යම්කිසි කෙනෙක් අපි හිතමුකෝ දැන් වෘෂභ ලග්නය කියලා. එයාගේ චන්ද්‍රයා ඉන්නේ 2 වන කොටුවේ නම් මිථුන ලග්නය චන්ද්‍ර ලග්නයේ බවට පත් වෙනවා. දැන් වෘෂභ ලග්නයේ කෙනෙක්ගේ චන්ද්‍රයා ඉන්නේ 5 වෙනි කොටුවේ නම් 1 2 3 4 5 කන්‍යා චන්ද්‍ර ලග්නයේ බවට පත් වෙනවා. මේ ආකාරයට ඔබගේ චන්ද්‍ර ලග්නයේ හොයාගෙන ඔබගේ චන්ද්‍ර ලග්නයේ හැටියටත් මෙම ගෝචර ගමන ගැන සලකා බලන්න. විශේෂයෙන්ම සායන ජ්‍යොතිෂයේදී ලග්නයේ මෙන්ම චන්ද්‍ර ලග්නයේද සමසමව සලකනවා මේ ගෝචර ගමන ගැන සලකා බැලීමේදී. ඒ නිසා මින් ඉදිරියට ලග්න පලාපල හෝ සති ලග්න පලාපල හෝ මාසික හෝ වාර්ෂික ලග්න පලාපල ඔබ බලනවා නම් චන්ද්‍ර ලග්නයේ හැටියටත් එය සලකා බලන්න. ඒ වගේම සඳහන් කළ යුතුයි මාසිකව ලග්න පලාපල ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබගේ චන්ද්‍ර ලග්නය ඔබ හරියට හඳුනාගෙන තිබුණොත් ඒ අනුව ඔබට මාගේ channel එක subscribe කර තබාගෙන ඉදිරියට ඔබගේ චන්ද්‍ර ලග්නයේ හැටියටත් ඔබගේ කාලෙන් කාලයට අවුරුද්දේ මාසෙන් මාසෙට සිද්ධ වෙන වෙනස් වීම් ගැන සලකා බලන්න පුළුවන්. ඒ වගේම මේ මාසික ලග්න පලාපල කතනයේදී චන්ද්‍රයාගේ ගෝචර ගමන සලකා දවසින් දවසට වුණත් ඔබගේ ජීවිතේ ඉතාමත්ම වැදගත් දෙයක් තමාගේ ජීවිතේට ඇති කරගන්න පුළුවන් වෙන විදිහට හරියටම මාසයේ සැලසුම් කරගන්න පුළුවන් විදිහට මම ලග්න පලාපල ඉදිරිපත් කරනවා. ඒ නිසා ඔබගේ චන්ද්‍ර ලග්නයත් හරියට හඳුනාගෙන මාසෙන් මාසෙට කෙසේ ඔබගේ ගෝචරයේ ගමන් කරන්නේද යන්න තේරුම් ගන්න මාගේ channel එක subscribe කර තබා ගන්න. ඒ වගේම සඳහන් කළ යුතුයි යම් කිසි කෙනෙක් හිතන්න පුළුවන් දැන් හරි. දැන් මගේ ලග්නෙත් දන්නවා චන්ද්‍ර ලග්නෙත් දන්නවා. ඉතින් කේන්ද්‍ර බලන්න ඕනේ මම මේ ලග්න පලාපල බලලා මේක මට තේරුම් ගන්න පුළුවන් කියලා. එහෙම දෙයක් නැහැ. තමන්ගේ උප්පත්තියේ ග්‍රහයන් පිහිටලා තිබුණු ආකාරය අනුව භාවයන් පිහිටලා තිබුණු ආකාරය අනුව භාවයන් සමහරලාට යම්කිසි කෙනෙක් රාශියක අන්තිම අංශකවල ඉපදලා තිබුණා නම් මුල් අංශකවල ඉපදලා තිබුණා නම් භාවයන් වෙනස් වෙනවා. අතී සිට අරගෙන යන දශාකාලය අනුව සහ ගොඩක් දේවල් අනුවත් තමගේ කේන්ද්‍රයේ පෞද්ගලිකව පරීක්ෂා කර ගැනීම ඉතාමත් යහපත්. කාලයකට සැරයක්වත් ඔබගේ කේන්ද්‍රයේ පෞද්ගලිකව පරීක්ෂා කර ගන්නවා නම් ඔබට ඉතා යහපත් වේවි ඔබගේ ජීවිතය සැලසුම් කර ගැනීමට. ඔබට මාව සම්බන්ධ කරගන්න ඕන Viber WhatsApp මාර්ගයකින් මාව සම්බන්ධ කරගන්න. මම විදේශගත වී සිටින නිසා එසේ නැත්නම් ඔබගේ පෞද්ගලික ජ්‍යොතිෂ වේදිකාව සම්බන්ධ කරගෙන පෞද්ගලිකව ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කර ගැනීම වඩා යහපත්. නමුත් මේ පොදු විග්‍රහයේ වඩා ඵලදායීතාවයක් ඇති කර ගැනීම සඳහා ඔබගේ චන්ද්‍ර ලග්නයත් සමග ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරගන්න. ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා. අපි දැන් සලකා බලමු සිංහ ලග්නයේ ඔබට මෙම සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ පවතින කාලය කෙසේ පවතීද කියලා. සිංහ ලග්නයේ මේ ආකාරයෙන් ග්‍රහයන් ගෝචරයෙන් ගමන් කරනවා. කේතු ග්‍රහයා ලග්න භාවයේද, රාහු 7 වන භාවයේද, ප්ලූටෝ 6 වෙනි භාවයේද, නෙප්චූන් කුජ බුධ ශනි 8 වන භාවයේද, රවි සිකුරු 9 වන භාවයේද, ගුරු 11 වන භාවයේද ගෝචරයෙන් ගමන් කරනවා. සිංහ ලග්නයේ ඔබට මේ ආකාරයට මෙම ග්‍රහයන් ගෝචරයෙන් ගමන් කරාට වසරේ මුලදී බොහෝ ග්‍රහයන් මෙහි මෙම ගෝචරය වෙනස් කරගන්නවා. මේ ආකාරයට බලද්දී විශේෂයෙන්ම ගුරු ග්‍රහය 12 වන භාවයට පැමිණීමත්, රාහු 6 වෙනි භාවයට පැමිණීමත්, කේතු 12 වන භාවයට පැමිණීමත් ආකාරයට සිංහ ලග්නයේ ඔබට මේ වසරේදී මේ බොහෝ ග්‍රහයන් රාශි මාරු කරගන්නවා. ඒ නිසා සිංහ ලග්නයේ ඔබට මේ වසර ගැන පොදු බලාපලයක් කතා කරද්දී විශේෂයෙන්ම ඔබගේ 8 වෙන්නේ ඉන්න ශනි ගැනත් අපි අමතක කරන්න හොඳ නැහැ. ශනි 8 වෙන්නේ ගමන් කිරීම සාමාන්‍යයෙන් අපි කියනවා එරාෂ්ටක තත්ත්වයක් කියලා. නමුත් එරාෂ්ටකයේ කියන නම මම භාවිත කරන්න කැමති නැහැ. මොකද එය අවභාවිතා කරලා මිනිස්සු විසින් ජ්‍යොතිෂවේදීන් විසින් මිනිසුන්ගේ හිත තුළ ලොකු බයක් ඇති කරලා තිනවා. එරාෂ්ටකය ආවම ඔක්කොම ඉවරයි කියලා ජීවිතේ එහෙම දෙයක් නැහැ. මේ රාෂ්ටක කාලවලදී ලංකාවේ ජනාධිපති වෙච්ච අය පවා ඉන්නවා. ඒ වගේම ඒ රාෂ්ටකයන් රාෂ්ටක දෙකක් විතර කිවෙද්දී ශනි මහදශාවගේ වෙද්දී එවැනි ආකාර එවැනි කාල මිනිසුන් උදා වෙලා තියෙන නිසා ඒ රාෂ්ටකයේ කියන එක ගැටලුවක් නෙමෙයි. නමුත් මේ සියලුම ග්‍රහයන්ගේ ගෝචර ගමන ගැන සලකා පොදුවේ සිංහ ලග්නයට කියන්න තියෙන්නේ මේ වසර ඔබට වැදගත්ම පණිවිඩය ඔබට බාහිර දියුණුවට වඩා
ඔබගේ අභ්‍යන්තර දියුණුව ගැන අවධානය යොමු කිරීම. මිනිසෙක්ගේ ජීවිතේ දියුණු වෙන්න ඕන පැති දෙකක් තියෙනවා. එකක් තමයි අපගේ අභ්‍යන්තර දියුණුව, අනිත් එක තමයි අපේ බාහිර දියුණුව. ඒතර අභ්‍යන්තර දියුණුව inner development, outer development කියලා කියනවා. ඒතර inner development එකක් නැතුව outer development එකක් තිබ්බට වැඩක් නැහැ කෙනෙකුගේ ජීවිතේ. ඒ පණිවිඩය තමයි සිංහ ලග්නයේ ඔබට මේ වසරේදී දෙන්නේ. ඒ නිසා සිංහ ලග්නයේ ඔබට වැදගත්ම පණිවිඩය වන්නේ මේ වසරේදීයි. ඒ වගේම ඔබ කෙටි කාලීනව සැලසුම් කරලා කරන්න යන වැඩවලදී ඔබට අධික වියදම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ දීර්ඝ කාලීනව සැලසුම් කරලා ඔබගේ අභ්‍යන්තර දියුණුව සමග යම් කිසි දෙයක් ඔබ සැලසුම් කරන්නේ නම් ඔබ සිංහ ලග්නයේ කෙනෙක් නම් මේ වසරේදී ඔබට අවුරුදු 3කට පස්සේ අවුරුදු 2කමාරකට පස්සේ ඔබ බලාපොරොත්තුෙන් ඉවසීමෙන් යම් කිසි දෙයක් සැලසුම් කරන කෙනෙක් නම් ඔබගේ අභ්‍යන්තර දියුණුවත් සමග ඔබට යහපතක් වේවි. ඒ වගේ ඔබගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. සෞඛ්‍ය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙද්දී තමන්ගේ මානසික සෞඛ්‍යය යහපත් තත්ත්වයක පවත්වාගෙන යන්න පුළුවන් අයට මේ වසරේදී තමාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයකට ගොඩනගාගත හැකි වේවි. ඒ නිසා ප්‍රධානම වැදගත් වෙන්නේ ඔබගේ මානසික සෞඛ්‍යය යහපත් තත්ත්වයක ගොඩනගා ගැනීම. නිින්ද නොයාම හෝ වෙනත් ආතතිය නිසා ඇතිවෙන ගැටලු සහගත තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. වසරේ මුල් කාලයේදී ඉතා දැඩිව ඇලුණු බවක්, ඉතා දැඩිව ප්‍රතික්ෂේප කරන බවක් දෙපැත්තම ඔබගේ සම්බන්ධතාවලදී මුල් කාලෙදී ඇති වෙනවා. සම්බන්ධතාවල කියලා කිව්වම සමාජ සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා, ඒ වගේම විවාහ ජීවිතය, ප්‍රේම සම්බන්ධතා, මේ සියලුම දේවල්. ඒ නිසා එවැනි සම්බන්ධතාවලදී ඔබ ඉතාමත් ඉවසීමෙන් සහ කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. මොකද මේ කාලය සමහර විට තමගේ විවාහ ජීවිතේ ගැටලු සහගත තත්ත්වයක් ඇතිවීමටද ඔබට වැරදි සම්බන්ධතා ඇති කර ගැනීමටද වගේ දේවල් වලට ඉඩකඩ තිබෙන නිසා ඔබට ඉදිරි කාලයේදී මේ ගැටලු අතරම ඔබගේ සෞඛ්‍යය යහපත් කර ගැනීමට අවස්ථාව ලැබෙන්න පුළුවන් වසරේ අවසාන කාලයේදී. ඒ නිසා වසර කියලා කිව්වම මේ සිංහල අලුත් අවුරුද්ද, එතකොට 2027 අප්‍රේල් අතර කාලයේදී ඔබට ඔබගේ සෞඛ්‍ය යහපත් කර ගැනීමට ඔබට අවස්ථාව දෙන්න පුළුවන්. අපිට ඒ සියලු දේවල් කාලෙන් කාලයට කෙසේ බලපාවිද කියන එක තේරුම් ගැනීමට අපි දෙවෙනි කොටස රැවුම්කන් දෙමු. නැවතත් ඔබගේ පොදු පණිවිඩය ඔබගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීමයි. ඒතර ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීම තුළ ඔබට ගොඩක් දේවල් වෙනස් කර ගන්න පුළුවන්. ඒ වගේම ඔබ ශනිග්‍රහයට නියමිත ප්‍රතිකර්ම කළ යුතුයි. සාමාන්‍යයෙන් ඒ ගැන මම පටිගත කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම ඔබ දාන දීම සහ ඔබගේ අතැරීම, ඒ කියන්නේ මේ කාලේදී පුරුදු කරන්න පුළුවන් නම් ඔබට ඉතාමත්ම යහපත් වේවි. පසුබැසීමකින් පස්සේ ලබන්නා වූ අවබෝධය ඔබට මේ වසරේදී ලැබෙන්න පුළුවන්. ඒකේ තේරුම ඔබට මේ පසුබැසීමක් තිබෙනවාම කියන එක නෙවෙයි. නමුත් ඔබ නතර වී බලාගෙන ඔබගේ ජීවිතයේ තිබුණු පසුබැසීම් ගැන ඔබ හරි අවධානය යොමු කර ඔබට මගහැරුණු දේවල්, ඔබට අතහැරුණු දේවල්, ඔබට අතහැරුණු සමාජ සම්බන්ධතා, ඔබට මගහැරුණු යහපත් මිත්‍රයන්, ඔබට මගහැරුණු යහපත් දේවල් ජීවිතේ ගැන ඔබ හරි අවධානයකින් බලන්න පුළුවන් නම් මේ වසරේ ඔබට අභ්‍යන්තර අවබෝධය දියුණු කර ගැනීමට පුළුවන් වේවි. මේ ආකාරයට තමාගේ අභ්‍යන්තර දියුණුවත් බාහිර දියුණුවත් එකට ඔබට ඇති කර ගැනීමට පුළුවන් නම් මේ වසර ඔබ ජයග්‍රාහකයෙක්. අපි කාලෙන් කාලයට සියලුම ග්‍රහයන්ගේ ගෝචර ගමන ගැන සලකා කරන කොටසට ඇහුම්කන් දෙන්න විට ඔබට නිවැරදි පලාඵලයක් ළඟා කර ගැනීමට නම් ඒ කොටස ඔබ බැලිය යුතුයි. ඒ වගේම ඔබට ඊටත් වඩා නිවැරදි මේ තේරුම් ගන්න තාමත්ම නිවැරදි පලාඵලය තමයි ඔබගේ චන්ද්‍ර ලග්නයත් අනුව මේ සලකා බැලීම. ඊටත් වඩා ඔබටම අදාළ පලාඵලය මේ සියලුම දේවල් පොදු පලාඵල පමණයි. ඔබට ඔබගේ පෞද්ගලික ජ්‍යොතිෂ වේදිකාව හෝ මාව සම්බන්ධ කර ගැනීමෙන් ඔබට පුළුවන් ඔබටම අවශ්‍ය පලාඵලය දැන ගැනීමට පහත දුරකථන අංකය හෝ පහත WhatsApp අංකය හරහා අපට මාව සම්බන්ධ කරගත හැකි. එඩ්මන්ටන් වල ඉන්න කෙනෙක් නම්, ඇල්බර්ටා වල ඉන්න කෙනෙක් නම් ඔවුන්ට පුළුවන් මාව සෘජු මාගේ කාර්යාලයේදී හමු වීමට. අපි දැන් සලකා බලමු සිංහ ලග්නයේ ඉපන් ඔබට මේ කාලෙන් කාලයට ගෝචරය කෙසේ බලපාවිද කියලා. සිංහ ලග්නයේ වසර උදාවත් සමගම පවතින කාලය ගත්තාම ජූනි 2 වෙනිදා දක්වාම ගුරු ග්‍රහය 11 වන භාවයේ ගමන් කිරීම ඔබට යහපත්.
ඉතින් ඔබට කියන්න තියන්නේ මේ ජූනි 2 වෙනිදාගේ පසු ඔබට තරමක් දුරකට තිබුණු යහපත් තත්ත්වයක් අඩුයි එකක් අවියෝකාත්මක කාලයක් ගොඩනැගෙන්න පුළුවන්. ඔබගේ වියදම් පාර්ශ්වය වැඩිවෙන්න පුළුවන්. මා මුලින් සඳහන් කරා වගේ ඔබගේ ආත්ම පරිශුද්ධතාවය, ඔබගේ අභ්‍යන්තර පරිශුද්ධතාවය, බාහිර පරිශුද්ධතාවය වගේම එකට ගොඩනගාගත හැකි නම් මේ තත්ත්වයේ මේ අභියෝගයට ඔබට පැහැදිලිවම සාර්ථකව මුහුණ දීමට හැකි වේවි. ඒ වගේම ඔබට සමාජ සම්බන්ධතා සහ අනිකුත් දේවල් වල පැහැදිලි දියුණුවක් සාර්ථකත්වයක් මේ ජූනි 2 වෙනිදා දක්වා පවතිනවා. ඒ නිසා ඔබට ඔබගේ මිත්‍ර සම්බන්ධතා සමාජ සම්බන්ධතාවල දියුණුව සාර්ථකත්වය ගැන වඩා උනන්දුවෙන් කටයුතු කරන්න මේ ජූනි 2 වෙනිදා දක්වා පවතින කාලයේදී. මැයි 14 සිට ජූනි 15 දක්වා පවතින කාලයේ ඔබට යහපත් කාලයක්. මේ කාලයේ විශේෂයෙන්ම ජූලි 16 දක්වා මැයි 14 සිට ඔබට තාම සුවිශේෂී කාලයක් උදා වෙන්නේ. ඉතින් මේ කාලයේදී ඔබගේ රැකියාව තුළ විශාල දියුණුවක් සාර්ථකත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ කාලයේදී ඔබගේ ආදායම් වල පැහැදිලි දියුණුවක් සාර්ථකත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ කාලේ ඇත්තටම ඔබට මේ වසරේ තිබෙන වැදගත්ම යහපත්ම කාලය ගත්තොත් එහෙම මැයි 14 ජූනි 2 අතර පවතින කාලය. මොකද ජූනි 2 දක්වා ගුරු ග්‍රහය ඔබගේ 11 වන භාවයේ ගෝචරයෙන් ගමන් කරන නිසා. මැයි 14 සිට ජූනි 2 දක්වා පවතින කාලය ඔබට සුවිශේෂී කාලයක් වෙනවා. ඔබගේ රැකියාවේ දියුණුවක් සාර්ථකත්වයක් ඇති කර ගැනීමට, ඔබගේ ආදායම් මට්ටම දියුණු කර ගැනීමට, අලුත් සම්මුඛ පරීක්ෂණයකට සම්බන්ධ වී සමත් වීමට හෝ මේ ඉතා කෙටි කාලේ මේ සතියක දෙකක කාලය වුණත් ඔබගේ ජීවිතයේ නිසි සරසුමකට ඔබගේ ඇතුලාන්තය තුළ ඔබ හොඳ මෝටිවේෂන් එකක් අරගෙන හොඳ එල්ලයක් අරගෙන ඔබගේ ජීවිතය සැලසුම් කරගන්න ඔබගේ ඇතුලාන්තේ එවිට ඔබට මෙය ඉතාමත්ම වැදගත් වේවි. ඉන්පසු මැයි 15 සිට මැයි 29 දක්වා පවතින කාලය ඔබට ඉතාමත්ම සුවිශේෂී කාලයක් වෙනවා. මේ කාලයේදීත් වඩාත්ම අපි කුඩා වින්ඩෝ එකකට මේ දේවල්, ඒ කියන්නේ කුඩා කරලා බැලුවොත් එහෙම වඩාත්ම යහපත් වෙන කාලේ මැයි 15ත් මැයි 29ත් අතර පවතින කාලේ. මේ කාලයේදී ඔබගේ නිර්මාණශීලී බුද්ධිය, ඔබගේ සහජ දක්ෂතාවයන්, ඔබගේ ආදායම් සහ සියලු දේවල් ඉතාමත්ම හොඳින් පවතින කාලයක් ඇත්තම සිංහල ලග්නයට තිබෙන්නේ. මේ කාලය ඔබට ඉතාම ශක්තිමත්, ඔබගේ ජීවිතයේ දියුණුව සාර්ථකත්වයේ ඇති කර ගැනීමට ඔබට ඉතාමත්ම යහපත් වෙන, ඉතාමත්ම ශක්තිමත් වෙන කාලයක් වෙනවා. ඒ වගේම සමාජ සම්බන්ධතා, ඔබගේ රැකියාවේ සියලු දේවල් වල විශාල ඔපනැංවීමක් සිද්ධ වෙනවා. යම් කිසි දෙයක් මේ වසරේදී ඔබ සැලසුම් කරන්න ඉතාලන ඉන්නවනම් ඔබගේ ජීවිතයට යහපත් වෙන දෙයක් මැයි 15ත් මැයි 29ත් තමයි සුවිශේෂීම කාලය ඔබගේ ජීවිතයේ තියෙන්නේ. මැයි 29න් පසු පවතින කාලය ජූනි 15 දක්වාම ජූලි 15 දක්වාම මම මුලින් කිව්වා වගේ ඔබට යහපත්. මේ නමුත් ඒකේදීත් වඩා විශේෂ සුවිශේෂී කාලයක් ඔබට තිබෙනවා. මැයි 29 සිට ජූනි 8 දක්වා අර මුලින් කිව් කාලේ තරම් මැයි 29 දක්වා තිබ්බ කාලේ තරම් යහපත් නැති වුණත් මේ කාලයත් ඔබට ඔබගේ ආදායම් වල දියුණුවක් සාර්ථකත්වයක් ඇති වෙන, ඔබගේ සමාජ සම්බන්ධතාවල යම් කිසි ඔප්නංවීමක් කර ගැනීමට තාමත් ඔබට අවස්ථාව තිබෙන, ගුරු 11 වන භාවයෙන් ගියත් අවස්ථාව තිබෙන යහපත් කාලයක් වෙනවා. මේ කාලයේදී ඔබට ඔබගේ නිර්මාණශීලී බුද්ධියද නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට පුළුවන් වේවි, ඔබගේ ආදායම සහ අනිකුත් දේවල් දියුණු කර ගැනීම සඳහා. ඒ වගේම මේ කාලයේ ඔබට යම් කිසි දෙයක් ප්‍රොමෝට් කරන්න අවශ්‍ය නම්, යම් කිසි දෙයක් ප්‍රචාරණය කිරීමට අවශ්‍ය නම් මේ කාලේ ඉතාමත් යහපත් කාලයක් වෙයි. මොකද ඒ සමාජ සම්බන්ධතාවල විශාල පැහැදිලි දියුණුවක් තිබෙන නිසා. විශේෂයෙන්ම කිසි දෙයක් ඔබ සමාජයේ නෙට්වර්ක් එකක් හරහා, ඔබගේ සමාජයේ තිබෙන යම් කිසි සහ සම්බන්ධතාවයන් හරහා ඔබ බලාපොරොත්තු වෙනවා නම් දියුණු කර ගැනීමට මේ කාලේ ඉතාමත් යහපත් කාලයක් වෙයි. නැවතත් ජූනි 8 සිට ජූනි 15 දක්වා පවතින කාලය ඔබට ඔබගේ ආධ්‍යාත්මික දියුණුව සහ ඔබගේ ලෞකික ජීවිතය දෙකම එකට ගෙන යාමට පුළුවන් වේවි. ඔබට අත්හැරිය යුතු දේ අත්හැරීමින් ඔබගේ ආර්ථිකය දියුණු කර ගැනීමට සහ ඔබගේ සමාජ සම්බන්ධතා දියුණු කර ගැනීමටත්, ඔබගේ රැකියාව තුළ පැහැදිලි දියුණුවක් ඇති කර ගැනීමටත් උනන්දු වෙන්න. ජූනි 15 සිට ජූනි 16 දක්වා පවතින කාලය මම පෙර කිව් පරිදි ජූනි 16 දක්වා ඔබට යහපත් ලෙස මම මුලින් සඳහන් කරා. ජූලි 16 දක්වාම පවතින කාලයේදී ජූනි 15 සිට ඔබට විශාල දියුණුවක් සාර්ථකත්වයක් ඇති වෙන්න පුළුවන්.
ආදෑම් වල සහභගේ රැකියාවේ සහ පෙරකිව් දේවල් වල. නමුත් මේ කාලේ ඔබගේ සැඟවුණු දේවල් ගැන අවධානය යොමු කරන්න ඔබට සැඟවී තිබෙන ඔබට අතැරී තිබෙන අවස්ථා ඔබගේ ජීවිතයට ඒදේවල් ගැන අවධානයමු කරන්න මේ කාලයේ යොදාගන්න. ඒ වගේම ඔබගේ යම් කිසි දෙකට ආයෝජනය කරනවා නම් ජූනි 15න් පස්සේ ඔබ කෙටි ලාභ බලාගෙන ආයෝජනය කරන දේවල් වලට දීර්ඝ කාලීන අවුරුදු 2-3කට පසු ලාභ බලාගෙන ආයෝජනය කරන දේවල් වල ප්‍රගතියක් සාර්ථකත්වයක් ඇති වෙන්න ඉඩ තිබෙනවා. මේ ජූනි 15න් පසු ජූනි 15 සිට ජූනි 22 දක්වා පවතින කාලය නමුත් ඔබට යහපත් කාලයක්. මේ කාලයේදී ඔබට සමාජ සම්බන්ධතාවල සහ ඔබගේ රැකියාවේ සහ ව්‍යාපාරය තුළ පෙරකිව් පරිදිම දියුණුවක් ඇති වෙනවා. නැවතත් අගෝස්තු 2 වෙනිදා සිට සැප්තැම්බර් 18 දක්වා පවතින කාලය ඔබට යහපත් කාලයක් වෙනවා. මේ කාලයේදී ඔබට අමුතු පෙළේ මිත්‍රයන් හම්බෙන්න පුළුවන්. ඔවුන්ගේ කතා බහ ඔවුන්ගේ හැසිරීම ඔබට තේරුම් ගන්න බැරි වුණාට ඔවුන් ඔබගේ ජීවිතයට යහපතක් ගෙනත් දෙවි අන්තිමේට. ඉතින් මේ කාලේ ඔබට එවැනි මිත්‍ර සම්බන්ධ සහ අමුතු පෙළේ අයගේ සමග සමාජ සම්බන්ධතාවල දියුණුවක්ද ආර්ථික දියුණු කර ගැනීමට අවස්ථාවක්ද ඔබගේ සහජ දක්ෂතාවයන් වල යම් කිසි ඔප්නැංවීමක්ද ඇතිවෙන කාලයක්. විශේෂම මේ කාලයේදී ඔබට ධෛර්ය ශක්තිය ලැබෙන කාලයක් වේවි. ඔබට විශාල දියුණුවක් ඇති කර ගැනීමට අවශ්‍ය බලය මේ කාලයේදී තිබෙනවා. 2026 ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 16 දක්වා පවතින කාලයක් නැවත ඔබට යහපත් වෙනවා. ඔක්තෝබර් 31 වෙනිදා නමුත් ගුරු ග්‍රහයා නැවතත් ඔබගේ ලග්නයටම පැමිණෙනවා. සිංහ රාශියට පැමිණෙනවා. සිංහ රාශියට පැමිණීමත් ගුරු ලග්නයට පැමුණා කියලා ඉතා යහපත් තත්ත්වයක් නෙවෙයි. අර කටකැට කිව්වා වගේ කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාලේදීත් ඔබ ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. මේ කාලේ ඔබට අනිකුත් ග්‍රහයන්ගේ බලය තරමක් දුර්වලයි. ගුරු ග්‍රහයාගේ බලය ලග්නට පැමුණාට තරමක් දුර්වලයි. නමුත් රවිගේ බලය යහපත් වෙන කාලයක් වෙනවා. ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 17 දක්වා පවතින කාලය. ඔබගේ සහජ දක්ෂතාවයන් වල නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට ඔබට පුළුවන් වේවි. ඔබගේ ආත්ම විශ්වාසය වැඩි වේවි. ඒ වගේම කාලේ විශේෂයෙන් වැදගත් වේ ඔබගේ ප්‍රචාරණ කටයුතු වලට ව්‍යාපාරික ප්‍රචාරණ කටයුතු වලට හෝ ඔබගේ රැකියාව තුළ යම් කිසි ප්‍රචාරණ කටයුත්තක් කරනවා නම් ඒ වගේම යම් කිසි දෙයක් ලියන කෙනෙකුට ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙකුට ඒ වගේම එවැනි දෙයක් කරන කෙනෙකුට තාමත් යහපත් වේවි. ට්‍රැවලින් බිස්නස් එකක් එවැනි දෙයක් කරන කෙනෙකුට තාමත් යහපත් වේවි. ඒ වගේම ස්වයං ව්‍යාපාර වලට රාජ්‍ය අනුග්‍රහය වගේ දේවල් ලබා ගැනීමටද මේ කාලේ අවස්ථාව තිබෙනවා. මේ කාලේ ඔබගේ නිර්මාණශීලී බුද්ධියට අවදි වෙන ඔබගේ ආදායම දියුණු කර ගැනීම නිර්මාණශීලී බුද්ධිය භාවිතා කර හැකි කාලයක් වෙනවා මේ කාලේ. දැන් ආපහු මතක් කරන්න ඕන ඔක්තෝබර් 31 පසු ගුරු ග්‍රහයා ඔබගේ ලග්න භාවයට පැමිණෙනවා ජනවාරි 25 දක්වා. මේ කාලේදී ඉතින් ඔබගේ ඇතුළාන්තයේ පරිශුද්ධතාවයක් ඇති කර ගැනීමට ඔබ බල කරන කාලයක්. ඒ ඔබගේ ඉනර් ජර්නි එක හරියට දියුණු කර ගැනීමට මේ කාලේ උනන්දු වෙන්න. ඔබට ඔබගේ හෘද සාක්ෂියත් එක්ක තිබෙන ගැටලු ගොඩක් මේ කාලේදී විසඳ ගැනීමට ඔබට පුළුවන් නම් ඔබට පුළුවන් මේ ඔබගේ ජීවිතය ඉදිරියට ගෙන යාමට. ඒ වගේම ජනවාරි 14 සිට පෙබරවාරි 13 දක්වා පවතින කාලය ඔබට යහපත් කාලයක් වේවි. මේ කාලේ ඔබගේ රැකියාවේ දියුණුවක් සාර්ථකත්වයක් වගේම ඔබට තිබුණු බාධක අභිබවා ජීවිතය ජයග්‍රහණය කර ගැනීමට පුළුවන් වේවි. විශේෂයෙන්ම ඔබට තිබුණු සතුරු කරදර බාධක නඩු වලින් ජයග්‍රහණය කිරීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම මේ කාලේ ඔබට විශේෂයෙන්ම සෞඛ්‍ය ගැටලු තිබුණ අයටත් ඉතාමත්ම යහපත් ඒ දේවල් නිරාකරණය කර ගැනීමට ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ අවශ්‍ය වෛද්‍යවරුන් පවා තබන්නට හමු වේවි. ඉතින් ඒ අවස්ථාවන් වලට උනන්දුවෙන් කටයුතු කරන්න මේ කාලයේදී. ඊළඟට ජනවාරි 14 සිට විශේෂයෙන්ම ජනවාරි 27 දක්වා පවතින කාලය ඔබගේ ව්‍යාපාරික කටයුතු වලට නිර්මාණශීලී බුද්ධිය භාවිත කර හැකි කාලයක්. ඒ වගේම ඔබට අවශ්‍ය නිර්මාණශීලී කටයුතු සඳහා ඔබගේ සමාජ සම්බන්ධතා වලදී විශාල දියුණුවක් ඇති කර ගැනීමටද අවස්ථාවක් ලැබේවි. විශේෂයෙන්ම ඔබට ඔබගේ නිර්මාණශීලී බුද්ධිය සහ ඔබගේ ආකර්ෂණයද වැඩි වෙන කාලයක්. ඉතින් මේ ආකර්ෂණය වැඩි වීම නිර්මාණශීලී බුද්ධිය වැඩි වීම නොයෙකුත් ශ්‍රේෂ්ඨයන් වලට ඉතා වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේ කාලේදී ඔබ ඒ දේ නිසි ප්‍රයෝජනයක් අරගන්න බලන්න ඔබගේ ජීවිතයට. විශේෂයෙන්ම මේ කාලේ යම් කිසි ලිපිගොනු සම්බන්ධයෙන් කරන දෙයකදී ඒ වගේම තමාගේ කාර්යාලයේ තිබෙන වෙනත් ගැටලු ඒ වගේම සමාජ සේවා කටයුතු කරන අයට ඒ වගේම යම් කිසි දෙයක් ඇනලයිසිස් කරන කෙනෙකුට, ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් හෝ වෙනත් කම්පියුටර් පැත්තේ කටයුතු කරන කෙනෙකුට ඒ වගේ දේවල් වල දියුණුවක් ඇති වෙන්න පුළුවන්. මේ කාලේ ඔබගේ ජීවිතේ යහපත් සීලයක් ඇති කර ගැනීම
ඔබට ඉදිරියට යන්න පුළුවන් වේ. දැන් ගුරු ලග්නය ගමන් කිරීම නිසා ඇති කරන ආත්ම පරිශුද්ධතාවය ඇති කර ගැනීමට අවශ්‍ය ධෛර්යය ඇති වෙන කාලයක් මේ කාලයේදී. ඒ නිසා ඔබට හොඳ ඩිසිප්ලින් එකක් හදාගන්න පුළුවන් වෙයි ඔබගේ ජීවිතේ මේ කාලේ. ජනවාරි 27 සිට ජනවාරි 29 දක්වා විශේෂයෙන්ම ඔබට ඔබගේ මේ කාලේ තාමත් බලංගු වුණාට මේ කාලේදී තරමක් ජනවාරි 27න් පසු 29 දක්වා පවතින කාලයේදී 27න් පසු පවතින කාලේ තරමක් දුරකට ඔබගේ විවාහ ජීවිතය සම්බන්ධයෙන් විසීමෙන් සහ කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. ජනවාරි 25න් පසු නැවතත් ඔබට ගුරු ග්‍රහයා 12 වෙනි භාවයට පැමිණෙනවා. එනම් ඔබගේ වෑස්ථානයට. ඉතින් ජනවාරි 25න් පසු නැවතත් අප්‍රේල් 14 දක්වාම පවතින කාලය ඔබට යම් කිසි දෙයක් වැය කිරීමට අවශ්‍ය නම්, ඒ කියන්නේ ඔබට දෙන්න තියෙන දාන දීලා ඉවර කරන්න, ඔබට අතාරින්න තියෙන දේවල් අතාරලා ඉවර කරන්න, සමහර වෙලාවට දේවල් සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් පවුලත් එක්ක සමහර වෙලාවට ඔබ හිතමින් හිටියන මේක මම අතාරින්න ඕන දෙයක්ද කියලා. අතාරින්න ඕන තැන තමයි මේක. ඒ වගේ ඔබගේ ජීවිතයේ තිබෙන යම් කිසි දේවල් ටිකක් ඔබ තේරුම් ගන්න පුළුවන් වේවි. ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි ඔබට අතාරින්න ඕන දේවල්. ඒ දේවල් අතාරින්න නම් ඒ අතෑරීම තුළ ඔබට ලැබෙන යහපත සැනසීම ලබා කරගැනීමට මේ කාලේ ඔබට උදව් වේවි. ඒ වගේම ඔබට ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීමට මේ ගුරුගේ දර්ශන ගමන උදව් වෙන්න පුළුවන්. ඔබ හරියට එය භාවිතා කරනවා නම් ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා. තෙරුවන් සරණයි. දේ පිහිටයි.